2025 වර්ෂයේ අපි බාර දෙන්න තියෙන 6 වෙනි නිවස වත්තලට. නිවාස එකක 3කින් යුතු මේ නිවස නිදන කාමර 7කින්, බාත්රූම් 4කින්, කිචන්, ඩයිනින්, පැන්ට්‍රි, ලිවින් මේ හැම දෙයකින්ම අංග සම්පූර්ණ දෙමහල් නිවසක්. ඒ වගේම මේ නිවස ඉදිරියන්නේ සුබ්‍රමණියම් තංගසාමි මහත්මයා වෙනුවෙන්. තවත් කියන විශේෂ දෙයක් තියෙනවා, මේ නිවසේ සැලැස්ම නිර්මාණය වෙන්නේ අපි විසින් නෙමෙයි. නමුත් මේකේ කරන්න ඕනි යම් යම් වෙනස්කම් සිදු කරලා අපි ඊටාම ලස්සන විදිහට මේ ව්‍යාපෘතිය අවසන් කරා. ඉන්දුවර හෝම් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් අංක 9 බටගොල්ල යක්කල. අයිබෝවන් මට මුලින්ම දැනගන්න ඕනි අපේ ආයතනය ගැන ඔබද කළ දැනුවත් වුණේ කොහොමද කියලා. මේක කන්ස්ට්‍රක්ෂන් එක පටන් ගන්න ඉස්සෙල්ලා සෑහෙන තැන්වල අපි හොයාගෙන හිටියේ. එතකොට මගේ යාළුවෙක් හිටියා, එයා මේ කන්ස්ට්‍රක්ෂන් එක කරගෙන හිටියා ඔයගොල්ලන්ගේ කම්පැනියෙන් තමයි. ඉතින් එයා කන්ටැක්ට් එක දුන්නා. ඒත් ඉතින් මට 100% ෂුවර් කරන්න බැරි වුණා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ රිවිව්ස් අනිත් එක ඔයගොල්ලන්ගේ වැඩ ටිකත් බලලා ඉවරලා මේක සෙලෙක්ට් කරගත්තා. අනිත් එක අපේ ලොකුම ප්‍රශ්නය වෙලා අපි මෙහෙ නෙවෙයි. හැමදාම ඇවිල්ලා බලන්න පුළුවන් තත්ත්වය අපි හිටියේ පිටරට. ඉතින් ඒ නිසා මේ වගේ තැනක් තමයි සුදුසු වෙන්නේ කියලා අපි හිතාගෙන තමයි මේ වැඩිම කාලය අතරතුර ඔබ දෙපළම ලංකාවේ හිටියේ නැහැ. ඉතින් ඒ අතරතුර කොහොමද මේ මූල්‍යමය ගනුදෙනු ගැන විශ්වාසය ගොඩනැගිලා මේ මූල්‍යමය ගනුදෙනු සිදු වුණේ කොහොමද? ඇත්තටම මේ පිටරට ඉන්න කට්ටියගේ ලොකුම ප්‍රශ්නය එක තමයි. ඒ කියන්නේ කොහොමද මේ විශ්වාස කරලා එක්කෙනෙක් වෙදන්නේ. අනිත් එක අපෙත් මෙහි ඉඳලා වැඩ ටික බලන්ඩයි ඒක ටයිම් ටු ටයිම් චෙක් කරන්නත් කවුරුත් හිටියේ නෑ. ඒ වගේ වෙලාවේ මේ වගේ එකක් දැන් මම දන්නවා මේගොල්ලෝ මොනවද කරන්න යන්නේ කියලා ඒගොල්ලෝ ෆුල් ඩීටේල්ස් අපිට දීලා තිබුණා. මේ පළවෙනි ගණදෙන පේමන්ට් එකේ මෙච්චරක් කරනවා කියලා තිබුණා. ඒ නිසා ඒක ෆොලෝ අප් කරන්න මට හරි ඊසි මේ හරි පාස්වර්ඩ් තිබුණා ඒක. ඒ නිසා තමයි පිටරට හිටියට මේගොල්ලන් මේ ටීම් එකේ කට්ටිය ශමීල් හරි නැත්නම් දුෂාන් ලහිරු මේ කට්ටිය හැමදාම හැම වීක් එකකින්ම වගේ අපිට අප්ඩේට් කරා මේකයි උනේ. මේ දවස්වල මෙච්චර කොටසක් වැඩ ඉවර වෙලා තියෙනවා. මේකේ මෙච්චර පර්සන්ටේජ් එකක් ඉවර වෙලා තියෙනවා. මට අපිට අප්ඩේට් කරපු නිසා අපිට ඒක හරි පහසුවට තිබුණා. වැඩිම කාලය අතරතුර මේ ගිවිසගත් පරිදිම අපේ ආයතනයේ විසින් මේ අමුද්‍රව්‍ය ඒ නිසි ප්‍රමිතියට මේකට යොදාගත්තද සහ අපේ ආයතනයෙන් මේ ඉදිකිරීම් කාලය අතරතුර ලැබුණු සහයෝගය මොන වගේද? කලින්ම කොන්ට්‍රැක්ට් එකේම ඒගොල්ලන් ලියලා තිබුණා මේ වගේ අමුද්‍රව්‍ය තමයි පාවිච්චි කරන්න යන්නේ කියලා. ඒකේ ක්වොලිටි එකත් දන්නවා. ඉතින් අපේ මෙහි මමත් මේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ඉන්න නිසා මට තේරෙනවා මේ කොයි වගේ දේවල්ද හොඳද කියලා. ඉතින් ඒක දැනගත්තට පස්සේ මම ඉඳලා ඉట్లా මේ ලංකාවට එනවා. එතකොටත් ඇවිල්ලා චෙක් කරා ක්වොලිටි උපරිම මේ ක්වොලිටි එක තිබුණේ. ඒ වගේම සමහර තැන්වල මම කිව්වා නෑ මේක පොඩ්ඩක් අර කොස්ට් එක අඩු කරන්න, මේකේ ක්වොලිටි එක පොඩ්ඩක් අඩු කරමු කිව්වොත් ඒගොල්ලන් ඒකට එකඟ වුණේ නෑ. ඒගොල්ලන් කිව්වා නෑ මේ අපේ ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඒක අනුව තමයි අපි වැඩ කරන්න කියලා. ක්වොලිටියෙන් කිසිම තැනක ඒගොල්ලන් කම්ප්‍රොමයිස් කරේ නෑ. අවසාන වශයෙන් ඉදිකිරීම අපේ ආයතනයට බාර දීම සම්බන්ධයෙන් බෙහෙවින්ම ස්තුතියි. ඔබ දෙපළ ඇතුළු පවුලේ හැමෝගෙම ඉදිරි ගමනට ඉන්දුවර කන්ස්ට්‍රක්ෂන් අපේ උණුසුම් සුබ පැතුම්. බොහොම ස්තුතියි. මගේ සිංහල පොඩ්ඩක් හැඩම හැදලා ඇති. ඒක බලන්න. ඉන්දුවර හෝම් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් අංක 9 බටගොල්ල යක්කල.